අයිබෝන් අද දවසේ මම අපේ අංග රචනය ඉගෙන ගන්න අරුවන්ට කොහොමද අපි ඉක්මනින් කොහොමද සරල උපකරණ ටිකක් පාවිච්චි කරලා වයස්ගත කිරීමක් කරන්නේ වයස්ගත කිරීමේ අංග රචනය කරන්නේ කොහොමද කියන එක පුංචි පාඩමක් ඔබට ගෙනෙන්න තමයි මේ උත්සාහ කරන්නේ ලොකු දේවල් නේ අපි සරල උපකරණ කීපයකින් අපි කොහොමද මුහුණේ තියෙන ඩීටේල්ස් මුහුණේ තියෙන පුස්පහත්තේ අඳුරු වෙච්ච තැන්, ගල ගැහිච්ච තැන්, ඒ වගේ දේවල් පාවිච්චි කරලා කොහොමද මුහුණේම න්යාගේ මුහුණේ තියෙන වයස්ගත ස්වරූපේ අපි ඉස්මතු කරලා ගන්න කොහොමද කියලා බලමු. ඔව් අපි දැන් අංග රචනයක් අපි ඉස්සල්ලාම අපි ආරම්භ කරනවා මේ ඔබ දන්නවා මුහුණේ කලාව. නේද? සාමාන්‍ය පෙළ කරපු දරුවෝ 10 වසරේ වගේ ඉගෙන ගත්ත දරුවෝ දන්නවා මුහුණේ කලාව. නල්ල කලාපේ, නාසය කලාපේ, නාසය කලාපේ, කම්බුල් කලාපේ, කටහඬි කර ප්‍රදේශය. ඒකෝට මේ කලාප අනුව තමයි අපි මේ වයස්ගත කිරීම කරන්නේ. අදියරින් අදියර. එතකොට අපි මුලින්ම නලල් කලාපයේ වෙන වෙනස්කම් ටික අපි මේ විදිහට අපි ආරම්භ කරමු. නල්ලේ මේ දෙපැත්ත වයසට යනකොට අඳුරු වෙන්න ගන්න. මෙන්න මෙතන තියෙන නලල ඉස්සරහට නිරලා එන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි ඔන්න නලලේ රැලි මතු වෙන්න ගන්න. එයාගේ මූණේ නලලේ තියෙන රැල්ලම තමයි අපි මතු කරන්නේ. මේක ප්‍රමාණිකූලව තනි කෙලින් ඉරි ගහන්නේ නැහැ. මේක මේ නලල රැල්ලක් මතු වෙන ආකාරය තමයි අපි මේ විදිහට ඉස්මතු කරන්නේ. අපි මේක ගොඩක් වෙලාට මේ වේදිකාව ඉලක්ක කරගෙන තමයි මේ කරන්නේ. වේදිකාවේ කොහොමද අපි වයස්ගත කිරීමක් කරන්නේ. ඒකට ඔන්න නලලේ රැලි මතු වෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට මේ රැල්ල මතු වෙනවා. අපි ඒක මේ විදිහට ඉස්මතු කරලා ගන්න. අපිට මේ ලයිනින් කලර්ස් පාවිච්චි කරන්න. මේකට කියනවා ලයිනින් කලර්ස් කියලා. ඒක මේ වගේ බ්‍රෂ් එකක් පාවිච්චි කරලා ඉන්සලක් පාවිච්චි කරලා අපිට පුළුවන් ඒක නිර්මාණය කරන්න. මේ බලන්න ඔන්න නලල මේ ආකාරයට ඉස්මතු කරා. ඊට පස්සේ අක්ෂි කලාපේ S ප්‍රදේශය අපි කොහොමද අඳුරු වෙන්නේ? එතකොට මේ S යට යනවා නේද? වයසට යනකොට මේ S මෙහෙම යට යනවා. මේ ලක්ෂණක තියෙන මුණු මේ ටිකෙන් ටික මෙන්න මේ වගේ වලගෙනවා S දෙකේ. එතකොට මොන වගේ රූපයක් එනවා. කලාප යනවා වගේ වලගෙනවා. ඊට පස්සේ නාසයේ මෙතනත් මේ රැල්ල මොනවම ඉස්මතු වෙනවා. නාසයේ තව ටිකක් අර පිළිමු වෙලා ඉදිරියට මෙරලා එනවා මේ වගේ. නාසයේ තියෙන අර අලංකාර හැඩ ඒව ඔක්කොම වෙනස් වෙනවා වයසට යනකොට ඔන්න ටිකක් මහය නිකන් අර ඉදිරියට නෙරලා එනවා. ඊට පස්සේ ඔන්න යට මෙන්න මේ වගේ අයි බෑග් මතුවෙන්න ගන්නවා. කලාපයේ වෙන වෙනස්කම් ඔන්න S දෙපැත්ත මේ වගේ රැලි මතුවෙන්නත් ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට සමහර අංග රචනා ශිල්පීන් කියනවා මේක අතිශයෝක්තියෙන් නිර්මාණය කරන්න ඕන කියලා මේ රැලි නිර්මාණය කරන එක. එහෙම අවශ්‍ය නැහැ. ඉතින් මේ චරිතයේ තියෙන ඩීටේල්ස් තමයි මතු කරලා ගන්න. එතකොට වයස කොහොමත් අපිට පේනවා ප්‍රේක්ෂකයන්. ඉතින් මේක වැඩිපුර මේ ලොකු ඉරි දාන්න ඕනේ නැහැ මේ මලෙන්නුම් කියලා. හරි? අපි එහෙම පාවිච්චි කරන්නේ නැහැ. යම් මෙම ලප්පටන් ඇල්ල එතකොට අඳුරු වී ලස්සන දෙවිච්ච මූණු මෙන්න මේ විදිහට ටිකෙන් ටික අඳුරු වෙන්න පටන් ගන්නවා. දැන් අපි මේ කම්බුල සහ මේ අතර තියෙන මේ රැල්ල අපි මෙහෙම නිර්මාණය කරමු. ඒක අපි ගොඩක් වෙලාවට hina වෙනකොට මෙන්න මේ රැල්ල මෙහෙම මතුවෙනවා නේද? අපි සාමාන්‍ය ස්ක්‍රීන් එකේ. ඒකට අපි ඒක තමයි ඉස්මතු කරලා ගන්න. ඔන්න අපිට පුළුවන්
කම්බුල් ප්‍රදේශයේ කම්බුල් කලාපයේ මෙන්න මේ ටික ඔන්න විදියට වල ගැහෙනවා. සමහරවිට තුන් වයසට යනකොට දත් ඇතුලේ දත් ගැලවෙනවා. ගැලවෙන අවස්ථාවලදීම මේවා බල ගැහෙනවා. ඒක තමයි අපි මේ නිර්මාණය කරන්නේ. අපේ මුහුණු අර ඉරිච්ච මුණ ටිකෙන් ටික ඉතින් අඩු වෙනවනේ වයසට යනකොට. ඒකට මෙතන මෙන්න මේ රැල්ල ඉස්මතු වෙන්න ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන මේ කොළ දිගට නිරලා එනවා. ඊට පස්සේ හතේ මේ පහළට හැරෙනවා වික්‍රමක් කරනවා. ඊකට ඉස්මතු වෙනවා. මලට නිතර බෙදීමකටත් ලක් වෙනවා. ඉතින් මෙහෙම මේ මසල් ප්ලේට් වෙනකොට මෙහෙම එකට බෙදෙන්න පුළුවන්. අපි අඳුරු කරන කොටස් ටික අපි තාකටි ගාලකින් අඳුරු කරා. හරි. දැන් අපි highlight කරන කොටස් ටික අපි බලමු කොහොමද highlight කරන්නේ කියලා. හරි. දැන් අපි අඳුරු කිරීම ටික කරා. ඒ කියන්නේ shading area ටික අපි අලගුණ කරගත්තා. ඊට පස්සේ අපි ඒ රැලි ගොඩනගපුව අපි highlight කරනවා. මෙන්න මේ අපි මේ වගේ වර්ණයක් පාවිච්චි කරන්න පුළුවන් highlight වර්ණයක්. ඔන්න අපි ඒ රැලි එකින් එක මේ විදිහට ඉස්මතු කරලා ගන්න. මේ ඇස් බැම එහෙම අඩු වෙන්න පුළුවන්. දැන් මේ තියෙන ලස්සන ඇස් බැම ටිකෙන් ටික ගැලවිලා යනවනේ. ඊට මේ විදිහට ඇස් බැම අඩු වෙනවා. ගැලවිලා. ඒකට තිබිච්ච ස්වරූපය වෙනස් වෙන ඇස් බැම. ඔන්න ඇස් බැම අඩු වෙනවා. අපි එතකොට අර නිර්මාණය කරපු හැ දෙපැත්තේ තියෙන රැලි අපිට පුළුවන් තව ඔන්න ඉස්මතු කරලා ගන්න. හැ යට තියෙන අයි බෑග්ස්. එතකොට හැ පල්ලයට එල්ලා වැටීම. අපි මේ වගේ නිර්මාණය කරන්න පුළුවන්. හම්බුල ප්‍රදේශයේ රැල්ල අපි මෙහෙම දැන් අපිට මුහුණෙන් අපිට යම් කිසි වෙනස්කමක් අපි මේ විදිහට කරා. ඔව් දැන් අපි මුහුණේ තියෙන වයස්ගත ත්‍රිවීම අපි යම් තාක් දුරට ඉස්මතු කරලා තියෙනවා. ඒකට අපි මේක අපිට පුළුවන් කොන්දස් දෙකක් තුනක් විතර මෙන්න ඉදවන්න. ඒක අපි ඒක සිලින් විදිහට අපි මේ කරනවා. අපි තාම පරිස්සමට මෙන්න මෙහෙම ඉදලා එතකොට අපි සමසුදු භාවිතා කරන්න වට වඩා මේක අපිට යම්කිසි වර්ණයක් එක්ක පොඩ්ඩක් කන සුදු වෙන්නේ නැහැ නේ. එතකොට අපිට අලු වර්ණයක් එහෙම නැත්නම් ඒ උමුණු වර්ණයක් ඒ වගේ වර්ණයක් එක්කනේ මේ කේස්ලස් ඉදෙන්නේ. ඉතින් ඒකින්ද නේද මේ විදිහට අපි කේස්ලස් කීපයක් අපි දෙමු.
මේකේ ඒ කට්ටේ ස්වරූපය අනුව අපිට පුළුවන් කොන්දරස් ඉදවන්න. සස්මිනිසුන්ගේ මනස් කැලතේ වීරසෝගෙන් පාපි හැඟුම් සංසාරේ මා පැතුවමදේම අන්සතු හෙව්වේ සිනාමුසු මවගේ සෙනේ. ඔව් ඉතින් ආදරණීය දරුදරියනි අපි වයස්ගත කිරීමේ අංග රචනයක් තමයි අපි මේ දැක්කේ. ඉතින් අපි සරල උපකරණ කීපයක් පාවිච්චි කළා මේ ලයිනින් කලර්ස්, අයිබ්‍රෝ පෙන්සිල්, පදනම් මාලේ, පෙන් ස්ටික් ඒ වගේ දේවල් පාවිච්චි කරලා අපි වේදිකාව තුල කොහොමද වයස්ගත කිරීමේ අංග රචනයක් කරන්න කියන එක තමයි අද අපි පාඩමින් ඉගෙන ගන්නේ. ඉතින් ඔබට පුළුවන් මේක අත්හදා බලන්න. වයසට යනකොට මොනවල් කොහොමද තියෙන්නේ කියලා පාර දොට යනකොට වයසක අපේ සීයලා අච්චිලා දිහා බලන්න. බලලා මේක අධ්‍යයනය කරන්න. එතකොට ඔබට පුළුවන් මේක පාට පාලාවක් නොකරන මේ වගේ පොඩි පොඩි වීඩියෝස් බලලා ඔබට ඉගෙන ගන්න. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න කැමති නම් ඉතින් මගේ channel එක subscribe කරන්න, like කරන්න, මේ ගැන දැනුවත් කරන්න යාළුවන්ට කියන්න. ඉතින් එහෙනම් අපි තවත් ලස්සන අංග රචනයකින් අපි නැවත හමු වෙමු. එතකන් ඔබට ජය වේවා.